Hello everyone, welcome to my YouTube channel. ඉතින් අද අපි දෙන්න කොෆි එකක් බොන්න කියලා හැදුවම බලද්දි ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් ඉවරයි. ඒ නිසා අපි අපේ ළඟ ෂොප් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපි හිතුවා අර මිල්ක් මේඩ් එකක් අරන් ඇවිල්ලා අද ටී එකක් හදනවා කියලා වෙනසකට. ඉතින් මගේ වොයිස් එක හරියට ඇහෙන්නේ නැහැ. ඒක බ්ලූටූත් කනෙක්ට් වෙලා. ඉතින් ඔයාලත් මෙහෙමද අපි නම් මොනවා හරි දෙයක් ගන්න ප්ලෑන් කරන් ගියයින් පස්සේ අන්තිමට ගන්න ආපු දේ මතක නෑ. ගොඩාක් බඩු අරගෙන තමයි ආපහු යන්නේ. ඉතින් අපි ආවේ මිල්ක් මේඩ් එකක් ගන්න විතරයි. ඔන්න බලන්න අපි ගෙදර එද්දි තව බඩු 3-4ක් 5ක් විතර අරගෙන තමයි ඉන්නේ. ඔය අතේ ගාබේජ් බෑග්ස් තියෙනවා. දකින බඩු ටික ගන්නවා. මං හරිම ආස දෙයක් තමයි ඔය ටින්කිරියකින් හදන තේක. ඔය පාරවල් අයිනේ තියෙන පොඩි කඩවල් වල එහෙම රෑට ඔය ඇරලා තියෙන කඩවල් වල ඒගොල්ලෝ ඉස්සර ටින්කිරි තේ තමයි දෙන්නේ. දැන් නම් එහෙම දෙන්නෙත් නෑ මං හිතන්නේ. ඉතින් මාරම ආසයි. ඒ නිසා අපි මිල්ක් මේඩ් එකකුත් ගත්තා. ගෙදර ගිහින් ටී එකක් හදා ගන්න. ඒ ටී හදද්දි කහට ටිකක් වැඩිපුර දාලා තමා මිල්ක් මේඩ් එක දාලා හදන්න ඕන. ඊට අමතරව ඔය අපි විකාර වැඩ කරනවා. ඔය 3-in-1 ටී පැකට්ස් 3ක් ගත්තා. මිල්ක් පැකට්ස් 3ක්. ඕවා අපි පාවිච්චි කරන්නෙත් නෑ. අපේ ගෙදර මේ දවස්වල අපි පිටිකිරි ගෙනත් තියාගන්නෙත් නෑ. හැබැයි දැන් ඔය දැකලා අපි ඔයින් පැකට් 3කුත් ගත්තා. ඊට පස්සේ ඔන්න දැන් තමයි මතක් වෙලා තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්නත් ආවේ කියලා. දැන් ෆ්‍රෙෂ් මිල්ක් එක හොයනවා මං හිතන්නේ. කඩේ ඇතුලේ වැඩිය කතා කරන්න බෑ. සෙනග ගොඩක් නැහැ. ඒ වුණාට ටිකක් ලැජ්ජයි වගේ. ඔය අපිට හම්බුණා hot chocolate packets. ඊට පස්සේ ඔය coffee packets, Nescafe වගේ. සහ ඔය තව කිරි තේ පැකට්. අලුත් බ්‍රෑන්ඩ් එකක් මං කලින් ඒව දැකලා නැහැ. ඔය අතටත් අරගෙන කිරි පෙටේ තියෙනවා. මොකද උක අරගෙන ගියොත් අපි හදාගෙන බොනවා තියුණොත් අනිවාර්යෙන්. ඉතින් ඔහොම තමා. ඔහොම කඩේ වටය 2ක් විතර ඇවිදලා බඩු ගොඩක් ගත්තා. බඩු ගොඩක් ගත්තා කියන්නේ අපි ආවේ ෆ්‍රෙෂ් මිල්ක් එකයි කන්ඩෙන්ස් මිල්ක් එකයි අරගෙන යන්න. හැබැයි තව ගොඩක් බඩු අරගෙන තමයි අන්තිමට යන්න වෙන්නේ. ඔයාලත් එහෙමද සාමාන්‍යයෙන්? ඊට පස්සේ කරන්නේ බඩු ගොඩක් අරගෙන ගන්න ආපු බඩුවේ ගාන බලනවා. අනිත් වෙන එකවත් ගණන් බලන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔය පොඩි එක්කෙනාගේ ආසාවනේ ආයිලන්ඩ් කිරි පැකට් එකකුත් ගත්තා. අපි බඩු ගත්තා. ගන්න ගියේ බඩු 2යි. ගත්ත බඩු කීයද? 5ක් ගත්තා. දැන් අපෝ ගෙදර යනවා. අපි දැන් හදන්නේ රාට කන්න සෑන්ඩ්විච් එකක් හදන්න. එග් සෑන්ඩ්විචස් හදන්නේ හැදුවේ. මකට ලුණු 2ක් ගන්නවා. අපි දවල් එළියට යන්න ප්ලෑන් කරගෙන ඉඳියේ. අන්තිමේදී දෙන්නටම නිින්ද ගිහිල්ලා ගමන කැන්සල් වුණා. කැන්සල් වෙලා අපි හිතුවා ඉතින් සෑන්ඩ්විචස් වගේ හදාගෙන මොනවා හරි කන්න. කොෆි එකක් තමයි බොන්න මුලින් ප්ලෑන් කරේ. ඊට පස්සේ මට පොඩ්ඩක් ආස හිතුණා අර කන්ඩෙන්ස් මිල්ක් දාලා මිල්ක් මේඩ් එක දාලා ඔයගොල්ලෝ ටින්කිරි
තේ පීලා තියනවා දෙක මාර රහයිනේ. තේ එකක් බොන්න හිතුණා අද හවස් වරුවේ. මේ ටයිම් එකේ. හරි. බිත්තර වලට එකතු කරලා මික්ස් කරලා ඒකෙන් තමයි හදන්නේ නැහැ. අද අපි මේ සුපර් මාකට් එකේදී දැක්කා මෙතන මේ Pringles තියෙනවා. local Pringles එකක්. අපි කන Pringles එකේම නම් බොක්ස් එකක් ටිකක් සේම්. හැබැයි ඒකේ නම් තියෙන්නේ සිංහලෙන්. ලියලා තියෙන්නේ ඒවා. පස්සේ අපි බැලුවම ඒකේ අර සාමාන්‍ය ටිකක් ලොකු එක 1000ක්. හැබැයි ඒක local product එකක්. ලංකාවේ ගහන්නේ. එකට මේ බිත්තරයකට මම මෙතන බිත්තර 4ක් ගත්තා. කපාගත්තු ලුණු ටික ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. මේ කෑලි පිටින් ඇඩ් කරේ ඒක අර කඩලා දැම්ම නම් හොඳයි නේ. ලුණු වැඩි වුණාද මන්ද? ඊට පස්සේ මේකට මම දාගන්නවා ලුණු ටික. ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මේක තමයි මගේ ලුණු බෝතලේ. කලින් මම අර ලස්සන මේ ඒකට ලුණු දාලා තිබ්බේ. ඒක මම වැරදිලා සීනි කියලා සීනි බෝතලේ ඒකමයි. සීනි කියලා මාරු කරලා කෑම වලට දාලා තිනවා. ඒ නිසා තීරණයක් ගත්තා ලුණු බෝතලේ මාරු කරලා වෙන විදිහකට හදන්න. හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ ආකාරයෙන් හොඳට මික්ස් කරගන්න. මම කිව්වේ මම ලුණු කෑලි ලොකු ඒවා දැම්ම ඒවා කඩන්නක් තියෙනවානේ. මික්ස් කරගන්න. අපි මේකට දාමු ගම්මිරිස් ටිකක්. ටිකක් වැඩිපුර දාමු මොකද සෑහෙන ආසයි. මේ ඇති කියලා හිතනවා. අපි මේක හදාගමු. පොඩක් තෙල් චුට්ටක් නෙවෙයි බටර් ටිකක්. මේක දාලා හොඳට කල්ලම් කරන්න ඕන දාපු වෙලෙන්. බිත්තරේ අර තාච්චියේ ඇලෙන්නේ නැති වෙන්න කැටි ගහන්න හොඳට මොන මේ මික්ස් කරගන්න. පාන් එක ඇතුළට කෑලි කෑලි වැටෙන්න. ඔබට ගන්නවා නේද? Nah, kau ada langgai. Coba apa lagi?
ඉස්සර අම්මා ඉස්කෝලේ ගෙන යන්න මේ පාන් ඇතුළට මෙහෙම විතර හදලා දාලා දෙනවා. විතර දාලා ඒක ටෝස්ට් කරනවා. ඒ මාජාට මම හිතන්නේ මෙහෙම නෙමෙයි කන්න හදන්නේ. මේ රටේ විතර පාන් වලන්නේ හැමදාම පාන් ඉගෙන ගන්න. අම්මා මට කඩේ යනවා විතරයි. අපි තාත්තා යනවා අපි ඉස්කෝලේ කටේ ෂෙයා කරන්න නේද කන්නේ? ඒ දවස් දාලා චූටි මකාලේද? අපි 5 වසරට වෙනකල් මේ ලන්ච් බොක්ස් එකේ පියනට කෑම දා ගන්නවා. මොනවා හරි ෂෙයා කර ගන්නවා. එහෙම නැත්නම් එකට කෑවේ නෑ. හයි පහේ විතර වගේ තමයි එකට කට්ටියම කරන්නේ. මෙතනින් තියන්න බෑනේ නේ. හරි අපි ටක් ගාලා මේ ටික අස්පස් කරගෙන මම ඊගාට ටී එක හදද්දී ඔයාලා ගන්න. දැන් මම හදන්නේ කහට හොඳට දාලා මෙන්න මේකෙන් තේ එකක්. බලමු රසට එයිද අර අපේ හිතේ තියෙන රසට මට ගන්න පුළුවන් වේද කියලා. මුලින් මේක ගන්නවා. හරිගෙන අපි තේකොළ මම හිතන්නේ මේ වගේ තමක් හදද්දී මේ වගේ තේ එකක් හදද්දී තේකොළ චුට්ටක් වැඩිපුර දාන්න ඕන. හොඳට කහට ගතිය හිටින්න. අපි දෙන්නට මම තේකොළ මේකෙන් හැඳි දෙකක් ඇතිනේ. ඒගොල්ලෝ හැදි මම නොගලි 3ක් දානවා. එහෙනම් 3ක් දාමු. 3ක් දාලා මගේ ආස්ම වැඩේ තියෙන්නේ දැන් මේක කඩන එක. අපි මුලින් මේකට වතුර එක දාලා ඊට පස්සේ කඩනවා. මේකෙන් කොච්චර දානවද අර කෝප්ප දෙකට ෆුල් දානවද? මේකෙන් ෆුල් දානවද අර කෝප්ප දෙකට? ඔය කට තියෙන්නේ කට හරියට දාන්න. මේ හරියට? නෑ. කටේ මුඩ පටන් ගන්න දෙන්න. හරි. ඊට පස්සේ මේක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. තැම්බෙනකල්. දැන් තියෙන්නේ මේක කඩන්න. බලමු. අර වීඩියෝස් වල තියෙනවා වගේ කැඩුනේ. මේ මෙහෙන් චුට්ටක් හැලෙනවා. දැන් තිනාසම වැඩේ තමයි ඕක චුට්ටක් කන එක. මෙතනට හැලෙන අපරාධේ. මේ දවස්වල සීනි අඩු කරලා ඉඳියේ. දැන් මේ ආපහු එකක් අද්දී මොකද්ද වෙනවා? රහයි. දැන් තියන්නේ මම මේ කෝප්ප දෙකටම හදාගන්න කියලා බැලුවේ. කෝප්ප දෙකට අපි මේකෙන් හැඳි දෙක ගානේ දාමු. මොකද වැඩි දැම්මොත් එහෙම සීනි මේ වැඩි වෙනවනේ. හැඳි දෙක ගානේ දාලා බලමු රස කොහොමද එන්නේ කියලා. දැන් තියෙන්නේ තේක දාගන්න එක අමාරුම වෙලාව ඕක මේ හැලෙනවා මගේ අතින් දාද්දී. තැම්බිලා තේ වැටෙන්න මන්ද. බලමු මට මොන රස තියෙනවද කියලා. මේක හොඳටම හදලා දෙන්නේ අර ඔයා බීලා තියෙනව නේද ටින්කිරිතේ? ඔයා බීලා තියෙනවනේ අර පොඩි කඩවල වල තියෙනනේ. කොළ පාට ලයිට් එක දාලා තියෙන කඩවල වල. ටින්කි ගන්න යනවා. ඔව් ටින්කිරි දාලා ඒගොල්ලෝ තේ හදන්නේ. හලෝ. දැන් තියන්නේ අපිට හදාගත්තු ඒවා කන්න. මේ තියෙන මං හදපු ටී එක.
ඉස්සර නම් ටී එකක් හදද්දි මෙන්න මේ හරියට වගේ හදන්නේ. අද ටිකක් වැඩිපුර හැදුවා. මොකද කාලෙකට පස්සේනේ. දැන් ඉතින් මම වීඩියෝ එක නතර කරනවා. මම දැන් මොකක් හරි වීඩියෝ එකක් බලන ගමන් මේ ටික කනවා. කාලා බීලා අද සැටර්ඩේ දවස එන්ජොයි කරනවා. හරි ඉතින් අපි දැනට යමු. බයි බයි.